හායි යාළුවනේ. ඉතින් මම අද හිතුවා අලුත් කුකුල් ගෙයක් හදන්න. මේකේ විශේෂත්වය තමයි මම මේ කුකුල් ගේ හදන්නේ තට්ටු දෙකට. ඉතින් මෙහෙම තට්ටු දෙකේ කුකුල් ගෙයක් ගොඩාක් වටිනවා. ඉඩම පොඩි ඉඩකඩක් තියන අයට. මොකද ඒ කට්ටියට පුළුවන් අඩු ඉඩ ප්‍රමාණයකින් වැඩි කුකුළු ප්‍රමාණයක් දාන්න පුළුවන් විදිහට කුකුල් ගේ හදාගන්න. ගොඩාක් නාගරික පැතිවල ඉන්න කට්ටිය කුකුළු හදන්න ආසාවෙන් ඉන්නවා. ඉතින් එයාලගේ තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඒ කට්ටියගේ ඉඩමේ ඉඩ ප්‍රමාණය අඩුවීම. ඉතින් ඒ කට්ටියන් අහපුවම මේ කට්ටිය කියන්නේ ඉඩමේ කොහොමද කුකුල් ගයක් හදන්නේ ඉඩ ප්‍රමාණය ගොඩක් අඩුයි කියලා. ඉතින් ඒකට විසඳුමක් විදිහට පුළුවන් මේ විදිහට අපි අඩු ඉඩ ප්‍රමාණයක තට්ටු දෙකේ කුකුල් ගයක් හදලා වැඩි කුකුළු ප්‍රමාණයක් දාගන්න. ඉතින් මම මේ හදන්නේ මේ විදිහට තට්ටු දෙකේ කුකුල් ගයක්. ඉතින් ඒ වගේම අපිට පුළුවන් මේ විදිහට හදපුවාම අඩු වියදමකින් වැඩි කුකුළු ප්‍රමාණයක් දමන්න. ඉතින් මගේ කුකුල් කූඩේ නම් තාම හදලා ඉවර නෑ. ඉතින් මම හදලා ඉවර වෙලා මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මම මගේ කුකුල් කූඩේ හදන්නේ අඩි 10ක් දිගට සහ අඩි 5ක් පළලට. ඉතින් මට එතකොට පුළුවන් එක තට්ටුවකට කුකුළු 25කට වැඩි ප්‍රමාණයක් දාන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කුකුලෙකුට ඉඩ ප්‍රමාණය වර්ග අඩි 2ක් වගේ ප්‍රමාණයකට ගත්තාම මට පුළුවන් කුකුළු 25ක් වගේ දාන්න. නමුත් කුකුළු ඉදල්ලේ අරනවා නම් අපිට පුළුවන් එක්කෙනෙකුට වර්ග අඩි 1.75ක් වගේ ප්‍රමාණයක් හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඉතින් එහෙම බලපුවම අපිට පුළුවන් 30ක් විතර දාන්න. නමුත් මම එක්කෙකුට වර්ග අඩි 2ක් විතර ගත්තාම මට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව කුකුළු 25ක් එක තට්ටුවකට දාන්න. ඉතින් එතකොට මට තට්ටු දෙකටම කුකුළු 50කට වැඩි ප්‍රමාණයක් දාන්න පුළුවන්. ඉතින් මට කුකුළු 50ක් දාන්න ලස්සන ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක තට්ටු දෙකේ කුකුල් ගයක් හදාගන්න පුළුවන් මේ විදිහට හදපුවාම. ඒ වගේම සාමාන්‍යයෙන් කුකුළු 50කට හරියන කුකුල් ගයක් හදනවා නම් අඩුම තරමේ අපිට රුපියල් 30000ක්වත් අඩුම තරමේ යනවා. ඉතින් මට මේ කුකුල් ගේ හදලා ඉවර කරන්න රුපියල් 20000ක් වගේ මුදලක් තමයි මම වැය කරන්න හිතා ඉන්නේ. ඉතින් එහෙම බලපුවාම මුදලිනුත් ලාභයි, ඉඩ ප්‍රමාණයත් ඉතුරුයි මේ වගේ තට්ටු දෙකේ කුකුල් ගයක් හදපුවාම. ඒ වගේම ගොඩාක් කැපී පෙනෙන ලස්සනකුත් තියෙනවා. ඒ කියන්නේ යුනික් ඩිසයින් එකක් මේ විදිහට හදපුවාම තියෙනවා. මොකද අපේ රටේ ගොඩාක් තියෙන තනි ඵලයට හදපු කුකුල් ගෙවල්නේ. මේ වගේ තට්ටු දෙකේ සංස්කෘතියක් තියෙන ගොඩක් පිට රටවල් වල. ඉතින් අපි මේ විදිහට තට්ටු දෙකේ කුකුල් ගයක් හදපුවාම ඒක යුනික් පෙනුමක් වෙනවා අනෙත් කුකුල් ගෙවල් එක්ක. ඉතින් ඒ වගේ වාසි මට ලැබෙනවා මේ කුකුල් ගේ හදලා ඉවර කරාම. ඉතින් මේක හදන්න කලින් මම ප්ලෑන් එකක් ඇඳා. මේ තමයි මගේ ප්ලෑන් එක. ඉතින් ඒක ඉවර කරාම මේ වගේ තියෙයි. ඉතින් මම මේ තට්ටු දෙකට කූඩු හදන පළවෙනි පාර නෙමෙයි. ඉතින් මගේ තියෙන කුකුල් කූඩ ඔක්කොම වගේ තට්ටු දෙකේව තමයි තියෙන්නේ. විශේෂත්වය තමයි මම ඒවනම් හැදුවේ මැටි වලින්. ඉතින් ඒ නිසා ඒවට නම් මට ලොකු වියදමක් ගියේ නෑ. ඉතින් මට සාමාන්‍යයෙන් කුකුළු 50ක් වගේ දාන්න පුළුවන් කුකුල් ගයක් හදන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් රුපියල් 10000කට වගේ මුදලකට හදන්න පුළුවන් වුණා. මොකද මම ඒව හැදුවේ මැටි වලින් නිසා. මේ තියෙන ඉතින් මම ඒ වගේ හදපු කුකුල් ගෙවල් තමයි. ඉතින් මම මේ පාර සිමෙන්ති පාවිච්චි කරලා තට්ටු දෙකේ කුකුල් ගේ හදන්න හිතුවා. මොකද එතකොට තවත් ලස්සනට තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ පාර සිමෙන්ති පාවිච්චි කරනවා. ඉතින් මම මගේ කූඩේ හදලා ඉවර වෙලාම මම මේ කූඩේ හදපු විදිය ගැන ඔයාලට කියන්නම්. ඉතින් එතකොට ඔයාලටත් පුළුවන් ඉතා අඩු ඉඩක අඩු මුදලකින් ලස්සන නිමාවකින් ලස්සන කුකුල් ගයක් හදාගන්න අයිඩියා එකක් ගන්න. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.